වෙසක් එකට පොසොන් එකට වන්දනාවේ ගියපු අය ඇතිනේ මෙතන. ඉන්නව නේද? සුදු මහත්තයලා ගියානේ වන්දනාව. ගියා. හෘද සාක්ෂියෙන් අහන්න පැය භාගයක් කොහේ හරි තැනක ඉඳලා බණක් ඇහුවද කියලා. ඒ මුළු වන්දනා ගමනම ඉවර වෙනකන් පැය භාගයක් කොහේ හරි විරාමයක් අරන් බණක් ඇහුවද? දෑත එකතු කරලා මල් බඳුනක් පිළියෙල කරලා බුදුහාමුදුරුවෝ ඉදිරියේ තියලා ගාථා කියලා වන්දනා කළාද? ස්වාමින් වහන්සේලා මුණ ගැහිලා බණපදයක් අහලා වන්දනා කරලා ආශිර්වාද ලැබුවාද? ඔය ගියපු එකම නාකි මේ පඩංගු වගේ ඇකිලෙනකම් බලන් දුවලා ලෝකේ මෙච්චර නාකි වෙනකන් ඇවිදපු මෙවුන්දලාවත් අර කොල්ලෝ කෙල්ලෝ වතාවට අරුන් තලන බෙරේට දවුලට තම්මැට්ටමට බැරල් බාගෙට ලොක්කිටත් කුලප්පුව යනවා වන්දනාවේ. එහෙම ගියපු ගෑණියක් ඉන්නවා ආන් නොච්චියාගම උඩු අතට තියලා. ඔව් අර වැඩිහිටි නිවාසයකින් ගිහිල්ලා පුතා වැඩිහිටි නිවාසය යන්නේ නෙමෙයි. ඒවට කියන්නේ වැඩිහිටි සමිති. ඔය ගම් වල තියෙන්නේ. ඒකින් වන්දනා ගමනක් ගිහිල්ලා. වන්දනා ගමනේ යන ගමන් බස් එකේ ඉන්න කුලප්පු කොන්දොස්තරයා යෝජනාවක් කරලා පාළුව යන්නත් එක්ක බජව්වක් දාමු කියලා. ඒගොල්ලා ඒකේ තියෙන ටීවී එක දාලා සංගීත සංදර්ශනයක්. අර දිඩි බිඩි ගාලා ගහන එව්වා පුතා මේකේ ගහනවා බස් එක දෙදරන්න. කැමති අයට අප්පුඩි ගහ සතුටු වෙන්න කියලා. හුරතල් එකක් ඉතින් කොල්ලත් කියලා තියෙන්නේ. එක නාකි ලොක්කියක් නැගිටලා සීට් දෙපෙළ අතරේ අර මැද්දට ආවලු. මැද්දට ඇවිල්ලා අල්ලගනින් පොල්ලකි. ලොක්කිට අමතක වුණා පුතා. ලොක්කිට අමතක වුණා අරකි තලනවානේ අලුවට. අර අතීත කුලප්පු ඇවිල්ලා ඉස්මොල්ලේ ගියපු රාගයෙන් ලොක්කි අප්පුඩි ගහන්න ගත්තා. වහු පැටියේ පැන්නලු පුතා පාර හරහා. අරු ගැහුවා බ්‍රේක් හිටගෙන ලොක්කි ගිහිල්ලා ඉස්සරහා දොරකඩ වැටුණා යකඩ බාර් එක ගාව. යකඩ බාර් එකේ මේ තුනටිය ගාවෙන් කොන්ද වැදිලා දෙකට කැඩුණා. මගේ යාළුවෙක්ගේ අම්මා මං ගිහිල්ලා මට පිරිත් නූලක් බඳින්න එන්න කිව්වා බනට යන ගම. මම කිව්වා බෑ අඩේ උන්දට දුක හිතෙනවා මං ආවොත් කියලා. ඒත් කොල්ලගේ කරදරේට මං ගියා. යනකොට ඇඳ ගාවම පුටුවක් තියලා හදලා තිබ්බා. මම යනවා දැකලා උඩු බැලිය අතට ඉඳගෙන සාදු කියලා අඬනවා දැන්. මං ඔළුව අත ගාලා කිව්වා මම් පුදුම සතුටු වෙන දවසක් අම්මාද. එතකොටම ඇඬිල්ල නවත්තලා ඒ අය අපේ හඳුන්නේ නෑ මේ කොන්ද කැඩිච්ච ගෑනු දකින්න මං කැමතියි කිව්වා. නාකි වෙලත් විසේ වැඩි වෙලා කුලප්පුවට ගමන් යන නාකි ගෑනුන්ගේ කොන්ද කැඩෙනවට මං හරි කැමතියි. ඒගොල්ලෝ ඕන් ඉතින් අපේ ආඳුරෝ කියනෙව්වා මට කියලා කිව්වා. මම ඒගොල්ලෝ ඉඳගෙන ඇත්ත කතාව කිව්වා. පුතේ මේ කෙලස් බර ලෝකයේ කොච්චර බරද කියනවනම් මේ සිල් ගන්න එන එක ගෑණියෙක්වත් කෙල්ල කාලේ සිල් ගත්තේ නැහැ. එක පිරිමියෙක්වත් කොල්ලා කාලේ සිල් ගත්තේ නැහැ. කෙලස් බර ලෝකේ කාම තණ්හාව කොච්චරද කියනවා නම් මේ මෙතන ඉන්න හයිය ඇති එක මිනිහෙක්වත් රාගික බැඳීම් කාම තණ්හාව තියෙන මේක දරුවෙක්වත් ස්ත්‍රී පුරුෂ සිල් ගන්න සිල් සමාදම් වෙන්න සිල් රකින්න භාවනා කරන්න කෙටි විරාමයක් ගෙන
ජීවිතය දිහා බලන්න. මං හරි නේද? මං හරි. මේ දැක්ම නැති ඔබ නාකි වෙලා අරුන්දලා වගේ වුණාම පන්සල් එන්න හිතනවා. ඒ වෙනකොට පුතා සිල් බිඳලා රාගයෙන් තණ්හාවෙන් සසර ගමනම නරකාදියේ තියලා ඉවරයි. නාකි වුණාම අය ඔට්ටු වෙවි සිල් ගන්න දෙයක් නැහැ. සිල් තමයි. නාකි වුණාම සිල්නේ. නාකි කියන්නේ නොහැකි. මොනවද නොහැකි? මේ රාගික කෙලෙස් බර ලෝකයේ රාගික ඒවා විඳින්න නොහැකි. නොහැකි නිසා අත්තරිනවා. නොහැකි හින්දා අත්තරිනවා. හිතට ආවත් ගතට ගන්න බෑ. හිතට ආවත් වචනයට ගන්න බෑ. ඒ නිසා කයයි වචනයයි දෙක සම්බර කරගෙන හිතේ උපදින එක හිතේම මරලා දාලා විවේකයක් ගන්නවා.